හෙට දවස පෙබරවාරි 6 පෙබරවාරි 6 හෙට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඕපන් වෙනවා. ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් වලට. මෙච්චර කාලයක් බැහැලා තිබුණේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රය, එතකොට ක්ලීනින්, ගෘහ පරිපාලන ඒ සියලු දේවල් හෙට දවසේ පෙබරවාරි 6 වෙනිදා වෙබ් එක ඕපන් කරාට පස්සේ ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න වෙබ් එක ඕපන් වෙලා වැඩි කාලයක් තියෙන එකක් නැහැ. මොකද ඇප්ලිකේෂන් 1000ක් විතර වගේ තමයි ගන්න. ඒ 1000 පිරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එච්චරට දැනට ඉල්ලුමක් තියෙනවා ඊශ්‍රායලය සම්බන්ධයෙන් රස්සාවල වලට යන්නේ. ඊශ්‍රායලෙන් හැම මාසයකටම සාත්තු සේවා කණ්ඩායම 150ක් විතර හැම මාසයක් පුරාවටම යනවා. ජනවාරි මාසෙත් 150ක් විතර යනවා. ඒගොල්ලන්ට ලැබුණ ටිකට් ඒගොල්ලෝ ජනවාරි 7 වෙනිදා යනවා. ඒතර ජනවාරි 7 වෙනිදා තංගල්ල බාලිකා මහාවිද්‍යාලයේ තියෙනවා තව වැඩමුළුවක්, රැකියා පොලක්. එතෙන්ට යන්න පුළුවන් නම් එතෙන්ට යන්න ඒ පැත්තේ ඉන්න කට්ටිය. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණක් විශ්වාසදායී ලෙස ඔයාලට රස්සාවට යන්න පුළුවන්. පිටරට යනවා නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා මේ දේවල් හරි විදිහට කරගෙන යන්න. ඉතින් මම හැමදාම දැනුවත් කරනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය මොනවා හරි આવොත් එහෙම අපි බලමු වෙබ්සයිට් එක බලලා, වෙබ් එකේ බලලා කොහොමද ඇප්ලයි කරන්න තියෙන්නේ, කොයි විදිහටද කියලා මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නම්. බලමු මේ තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය. ඒකේ Facebook page එක, නිල Facebook පිටුව මේක කියලා තියෙනවා. ඊශ්‍රායල් රැකියා අවස්ථා කිහිපය සඳහා වෙබ් අඩවිය හෙට විවෘත වේ. ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ පණිවිඩයක්. මේ අවස්ථාවේ පමණ රැකියා අවස්ථා 3ක් දක්වා අයදුම් කරන්න පහසුකම තියෙනවා. කලින් 2යි ඉල්ලු තිබුණේ. මේ අවස්ථාවේ 3ක් දක්වා අයදුම් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ 3ක් සඳහා. මේ තියෙන ශ්‍රී ලංකා වෙබ් අඩවිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය. මේකට ගිහලා අයදුම් කරන්න පුළුවන්. ගොඩාක් කට්ටිය අයදුම් කරනවා. ට්‍රැෆික් වැඩි වෙන්න පුළුවන්. හෙට දවසේ පෙබරවාරි 6 වෙනිදා මේක ඕපන් වෙනවා. මේක ඕපන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් කොයි විදිහට මේක කරගන්නේ කියලා. ඇප්ලිකේෂන් එකක් දාන්න විතරයි තියෙන්නේ. දාලා බලාගෙන ඉන්න. ඔයාලට අවස්ථාව හම්බුනොත් වැඩි සෙට් වෙනවා නම් යන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. ඉදිකිරීම් ශාස්ත්‍රය, ප්‍රතිසංස්කරණ ශාස්ත්‍රය. හරි. එතකොට ඒත් එක්කම ගත්තාම මෙතන තියෙනවා තව පහලට යන්න පිබලා තව පෝස්ට් එකක් තියෙනවා. ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන පවිත්‍ර ශාස්ත්‍රයේ රැකියාව සඳහා ලියාපදිංචි වෙන්න මෙන්න මේ දවසේ වෙබ් එක ඕපන් වෙනවා. මේ වෙබ් එක ඕපන් වෙන්නේ කාලයකට පස්සේ ඕපන් වෙන වෙබ් එකක්. හරි. නිතර නිතර ඕපන් වෙන්නේ නැහැ. මේ ඊශ්‍රායලයට සාත්තු සේවකයෝ වසරකදී 1000ක් දෙනා යනවා. ඒ 1000න් 143කට ගුවන් ටිකට්පත් ලබා දීලා තිනවා. ඒ ටික දෙනා 7 වෙනිදා යන්න බලාපොරොත්තු වෙමින් තමයි ඉන්නේ. ඉතින් මේ නිල වෙබ් අඩවියේ නිල Facebook page එකේම දාලා තියෙනවා හෙට දවසේ මේක ඕපන් වෙනවා කියලා. කාලයකට පස්සේ ඕපන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම දැනගත්තොත් දෙයක් ෂෙයා කරන්න ඕගොල්ලන්ට. ඉතින් නිල වෙබ් අඩවියට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි නිල වෙබ් අඩවිය. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන්. මේකේ ඊශ්‍රායල් කියන ටැබ් එක ක්ලික් කරගන්න. ටැබ් එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේක එනවා. මේක ඇත්තටම ඕපන් කළාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන create web application කියන එක ඉස්සෙල්ලා ක්ලික් කරගන්න. eligibility, read instruction, check status ඒව පස්සේ බලා ගන්න පුළුවන්. මේක ඕපන් වෙලාද නැද්ද කියන එක මෙන්න මෙතන ක්ලික් කරලා බලන්න. ඊට පස්සේ ඔයා ඇප්ලිකේෂන් එක දාන්න නම් eligibility මේ ඔයා ඇතුළත් වෙනවද, සුදුසුකම් සපුරලාද, උපදෙස් කියවලා ඉවර වෙලා තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ හරියට. නැත්නම් ඔයාට තොරතුරු මගහැරෙන්න පුළුවන්. මෙතන ක්ලික් කරාට පස්සේ මේ වෙලාවේ ට්‍රැෆික් වැඩි පොඩ්ඩක් සයිට් එකේ. මොකද හැමෝම චෙක් කරන වෙලාව මේ වෙලාවේ ලංකාවේ. sorry no vacancies are available at this time. ඒ කියන්නේ මේ වෙනකොට තාම ඕපන් කරලා නැති නිසා හෙට දවසේ වෙනකොට මේක මෙහෙම තියෙන්න බෑ. ඒ කියන්නේ හෙට ඕපන් වෙලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් construction vacancies අරුණට. ඉතින් මේක දැනුවත් කිරීම කරන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි chance එකක් ගන්න පුළුවන්කම තියෙන නිසා. සහ මේ වෙනකොට ඊශ්‍රායලයට වෙන්න ගොඩාක් ෆැක්ටරි පොර කරන හොඳම ඊශ්‍රායලය සහ කොරියාව කියන රටවල් දෙක හොඳම රටවල් දෙකක් ඔයගොල්ලන්ට හොඳට හම්බ කරගන්න පුළුවන්. IT ශාස්ත්‍ර ගොඩක් ඔස්සේ ඔයගොල්ලන්ට තියෙනවා ඇප්ලිකේෂන් දාගන්න පුළුවන්. මේවට ඇප්ලිකේෂන් 3ක් දාන්න පුළුවන් ශාස්ත්‍ර 3කට. ඒක තමයි පළවෙනි ඔයාටම ඔයාට ලැබිච්ච chance එක. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා. ආත් ඊශ්‍රායලෙ ගිහිල්ලා ආපු කෙනෙක් නිසා තමයි මේ කියන්නේ. මේක හොඳ දෙයක්. ඉතින් මේ දේ කරගෙන යන්න කොයි විදිහටම වැඩි කරගන්න යන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හම්බෙමු. සුබ දවසක්. ජය වේවා.